මේ ධර්මයේ විදර්ශනා කරනකොට මේ තේරුම් හිතිච්ච දෙයක් මේක හරිද නැද්ද බලන්නේ ඔබ වහන්සේට යොමු කරන්නේ. දැන් අර අපි අර විද්‍යාව කියලා ගන්න තැනම දැන් අර කුසල මූලපච්චය පිරිසුදු සිතක් මේ සෝනස් මුලින් හටගන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි පාට අවිද්‍යාපච්චය කියලා මේ උපාදානස් කරගන්න වෙනම පටිසම්පාද චක්‍රයක් ගන්න ඕනේ. අපි තුලින් සංයෝජන තුලින් පළවෙනි පටන් ගන්න හිත කුසල නෙමෙයි අව්‍යාකෘත හිත. ඔව් සමයන් අව්‍යාකෘත සිත. මේ එතකොට ස්වාමීන් වහන්සේ මේ අපි ඔය අවිද්‍යාව කියන තැනම එතනම ආදීනවක් නේද? කැමැත්ත කියන තැනම දුක නේද ස්වාමීන් වහන්සේ? කැමැත්තෙන් පස්සේ දුක හටගන්නේ නැහැ නේද? කැමැත්ත කියලා ගන්නෙම දුක කියන කැටගරි එකක් නේද ස්වාමීන් වහන්සේ? කැමැත්ත කියන එකේ නිරුක්තිය තෝරගත්තා නම් හොඳටම තේරෙනවා. කෑම ඇත කියලා හිතාගෙන ආස්වාද කෑම ඇත කියලා හිතාගෙන ඒක පස්සේ දුවන කෑම ඇත කැමැතිසිය නැත කියන්නේ. ඔව් මේක නැත. දැන් අර ඉස්සලා හිතාගෙන තේරුනේ ස්වාමීන් වහන්සේ මේ ආස්වාදයෙන් පස්සේ දුක එනවා කියන එක. ඒ කියන්නේ පෙරපසු නොවි. දැන් හිතෙනවා ආස්වාදී කියලා ගන්නෙම දුක කියලා අර කැමැත්ත කියලා විපරිණාම දුක්ඛයට. ආස්වාදයේ කියන්නේ විපරිණාම දුක්ඛයට කියන නමක්. එතකොට ස්වාමීන් වහන්සේ ආස්වාදී කියන්නේ විපරිණාම දුක්ඛයට කියන නමක් නම් ඒ කියන්නේ තනිකර දුකමනේ මේ ආස්වාදී කියලා ගන්නෙ. එහෙමද? දුක කියන්නේ රිදනාර්ථයෙන් දුක නෙමෙයි ආර්ය අර්ථයෙන් දුක. නෑ නෑ නෙමෙයි. හරි අර මේ දූෂ්‍ය කරගන්නම මේ එකනේ. හරියටම හරි. අන්න ආර්ය අර්ථයෙන් දුක කියන්නේම ආස්වාදයක තව නම. හරියටම හරි. එතකොට මේ අර අපි ආස්වාද විඳිනවා කියලා ගන්නෙම මේ දුකම කියන කැටගරි එකම ගන්නවා හැමම මේ අන්න හරියට. එහෙම. ඔව්. ඒක හොඳට අත්විඳින්න වෙන්නේ ප්‍රථම ධානයට යන්න ඕන. රාගය ප්‍රහීන අර ප්‍රථම ධානයෙන් එහාට ගියාම තමයි තේරෙන්නේ රාගයේ කොච්චර දුකක දිනලා තියෙන එක තේරෙන්නේ. ප්‍රායෝගික තේරෙන්නව තමන්ට ඒක. ඔව් ඒක අර වෑයමක් දාලාද ස්වාමීන් වහන්සේ අපි මේ වෙන්නේ එතකොට ඒ රාගය. අන්න හරි වෑයමක් දාලා තමයි පල්ලෙහාට බහින්නේ. හරියටම හරි. ඒක මේ ගොඩනගා ගන්නෙත් හැමතිස්සෙම වෑයමකින්මයි නේ ස්වාමීන් වහන්සේ. විසංකතයක් කියන්නේ ඒක නේ අபிසංකතයක් අபிසංකාරයක්.